ආයිබෝවන් වණක්කම් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. ඉතින් අද අපි අලුත් දෙයක් ඉගෙන ගන්න හදන්නේ. අපි ඔයාට එදිනෙදා ජීවිතයේදී යාළුවොත් එක්ක කතා කරද්දී, ගෙදරදී කතා කරද්දී ඕන වෙන අත්‍යවශ්‍ය වෙන වචන කීපයක් තියෙනවා. ඔයාට මොනවා හරි දෙයක් කාගෙන් හරි ඉල්ල ගන්න ඕන වෙනකොට ඔයා කියනවා මට ඕන. මට එපා. ඔයාට ඕනද? අන්න ඒ වගේ වචන කීපයක් ඔයාට එදිනදා ගෙදර දොරේදී පාසලේදී කතා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්න හදන්නේ කොහොමද දෙමළෙන් ඕන කියලා කියන්නේ, එපා කියන්නේ, ඕනද කියලා අහන්නේ යාළුවෙක්ගෙන්. ඒක ගැන තමයි ඒ පාඩම අද අපි අරගෙන ඉන්න හදන්නේ. පුතේ මං කියනවා මට කෙසෙල් ඕන. යාළුවෙක් කෙසෙල් ගෙඩියක් කනවා. ඉතින් මටත් ආස හිතුණා. මම යාළුවගෙන් ඉල්ලනවා මට කෙසෙල් ඕන. යාළුවේ එනක්කු വാழைപ്പഴം വേണം. එනක්කු വാழைപ്പഴം വേണം. මට කෙසෙල් ඕන. මට කෙසෙල් එපා. එනක්කු വാழைപ്പഴം വേண்டாം. එනක්කු வாழைப்பழம் வேண்டாம். ඔයාට කෙසෙල් ඕනද? ඔයාට කෙසෙල් ඕනද? உங்களுக்கு வாழைப்பழம் வேணுமா? உங்களுக்கு வாழைப்பழம் வேணுமா? வேணும் வேணும் ඕන ඕන வேண்டாம் வேண்டாம் එපා 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 කියන්නේ කොහොමද? வேண்டாம் வேண்டாமா வேண்டாமா தமிழ் புத்தகம் வேண்டாமா දෙමළ පොත එපාද? ටීචර්ගෙන් අහනවා හෙට දෙමළ පොත ගේන්න එපාද කියලා නේද? දෙමළ පොත එපාද? தமிழ் புத்தகம் வேண்டாமா. එහෙනම් පුතේ හරි සරලයි දෙමළ, හරි ලේසි දෙමළ, හරි ආසයි දෙමළ නේද? එහෙනම් හරිම සරල වචන ටිකක් තියෙන්නේ. വേணும் ඕන വേணும் 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 ලියද්දි ලියන්නේ මුර්ධජ නයන්න. വേணும் ඕන വേணும் ඕන. ඔන්න තව එකක් ඉගෙන ගත්ත අපි. வேண்டாம் வேண்டாம் එපා එපා வேண்டாம். තව එකක් ඉගෙන ගත්ත නේද? வேணுமா வேணுமா ඕනද? තව එකක් ඉගෙන ගත්තා. வேண்டாமா 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 එපාද එපාද வேண்டாமா එපාද එපාද பேனை வேணும் பேனை வேணும் පෑන ඕන පෑන ඕන பேனை வேணும் පෑන එපා பேனை வேண்டாம் පෑන එපා பேனை வேண்டாம். පෑන ඕනද? පෑන ඕනද? பேனை வேணுமா? பேனை வேணுமா? පෑන එපාද? පෑන එපාද? பேனை வேண்டாமா? பேனை வேண்டாமா? දැන් ඔයාට පුළුවන් පුතේ ගෙදරදී මේ வேணும் வேண்டாம் வேணுமா வேண்டாமா මෙන්න මේ වචන වලට එක එක නාමපද දාලා වාක්‍ය හදන්න. ඒ වගේම තමයි එදිනෙදා ගෙදරදී ඕන කරන දේවල් ඉල්ලන්න, එපා කියන්න මේ වගේ සරල වචන දාලා ඔයාට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි තව පාඩමකින් ඔයා හමු වෙනවා. එතෙක් ඔයාට සුබ දවසක් වේවා පුතේ. ආයිබෝවන්.